අද මං ඔයාලට අරන් ආවේ WhatsApp පැකේජ් එකකින් ඉන්ටර්නෙට් යන්න පුළුවන් විදිහ. අපි යන් එහෙනම් වීඩියෝ එකට. මේකට ඔයාට පුළුවන් WhatsApp, FB, YouTube වගේ ඕනම පැකේජ් එකක් මේකට යූස් කරන්න. ඔයාලා ඒකට පොඩි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකේ ලින්ක් එක මං කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා මම මේ පෙන්නනා වගේ easy tunnel light කියලා සර්ච් කරගෙන උඩම එන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මම මේකට පාවිච්චි කරන්නේ හච් එකේ 499ට එන WhatsApp, FB, YouTube කියන පැකේජ්. මගේ SIM එකේ දැන් පොඩි data ප්‍රමාණයක්වත් නැහැ. සහ මං දාලා තියෙන පැකේජ් එක ඔයාලට පෙන්නන්නම් දැන්. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ SIM එකේ data ප්‍රමාණය 0.36ක්. ඒ වගේම මම WhatsApp, FB, YouTube පැකේජ් එක දාලා දැන් සතියක් වගේ වෙන්නේ. ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. ඒක ගණන් ගන්න එපා guys. මොකද මේ හච් වලට 6න් පස්සේ කොහොමද ටිකක් සිග්නල් අවුල්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් TikTok app එක ඕපන් කරාම වීඩියෝ ලෝඩ් වෙන්නේ නැහැ. දැන් යන් අපි easy tunnel light app එකට. ඔයාලා app එක ඕපන් කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔය මැද තියෙන best කියන ක්ලික් කරාම අපිට සර්වර් වගේක් බලා ගන්න පුළුවන්. එතනින් best performance හෝ නැත්නම් Tamanට කැමති සර්වර් එකක් දෙන්න පුළුවන්. ඊළඟට දෙවනියට තියෙන ක්ලික් කරාම මෙතනදි තමයි ඔයාට වැදගත්ම දේ එන්නේ. ඔයා මෙතනදි බලලා ඔයා දැන්ට ඇක්ටිව් කරලා තියෙන පැකේජ් එක තෝරගන්න ඕනේ. SIM එකේ වර්ගය සහ පැකේජ් එක මෙතන සර්ච් කරද්දිම ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනදී මම පාවිච්චි කරන්නේ හච් WhatsApp කියන එක. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා ටයිම් එකක් වගේ දාලා. මේක තමයි අපිට VPN එක කනෙක්ට් කරගෙන ඉන්න පුළුවන් ටයිම් එක. ඔයා පැකේජ් එක සහ සර්වර් එක තේරුවාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා රතු පාට බටන් එකක්. අන්න ඒක ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් යටින් කනෙක්ට් වෙනවා පෙන්නනවා. කනෙක්ට් වුණාම බටන් එක කොළ පාට වෙනවා. මේකේ ඔක්කොම ප්‍රොවයිඩර්ස් ලගේ ගොඩක් පැකේජ් බලා ගන්න පුළුවන් අපිට. අපි දැන් බලමු මේකෙන් ගිහින් මේක වැඩ කරනවද කියලා. බලමු TikTok load වෙයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ data ප්‍රමාණය 0.0 ගානක් තිබ්බේ. දැන් බලා ගන්න පුළුවන් මේ TikTok එහෙම හොඳට load වෙනවා. මීට වඩා සිග්නල් තියෙනවා උදේ දවල් හවස වගේ වෙද්දි මේක 6න් පස්සේ විතර හච් වලට සිග්නල් අඩු හින්දා තමා ටිකක් ඔච්චර ලෝඩ් වෙන්න යන්නේ. නැත්තම් මීට වඩා ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන් ඔයාලට. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් LK Night Tech YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.